අනේ නංගියේ මට වෙන කියන්න කෙනෙක් නෑ. මේක එහෙ හිටියොත් ඉගෙන ගන්නෙත් නෑ. රස්තියාදු ගහලා කුඩුකාරයෙක් වෙයිද දන්නේ නෑ. අම්මෙක් විදිහට මට තියෙන එකම බය ඒක. අක්කා එහෙම කියෙද්දි මට ලොකු දුකක් ඇති වුණා. අක්කා අත දෙක එකතු කරලා මගේ ඉස්සරහ බැගේපත් වෙද්දි. මම කොහොමද අහක බලන්නේ? අනික මට දරුවොත් නැහැ. පාළුවෙන් ඉන්න මට අක්කාගේ පුතා. ශානකව නවත්ත ගන්න එක ලොකු දෙයක් නෙවයි කියලා මට හිතුණා. අක්කේ මොකද මේ අමුතුවෙන් වගේ? ශානක කියන්නේ මගේ දරුවෙක් වගේ තාම. මෙහෙ ඉන්න එකේ කාටවත් කරදරයක් නෑනේ. මම බලා ගන්නම්කෝ. ඔයා බය නොවි එවන්න. මම එහෙම කිව්වේ ඇත්තටම මගේ හිතේ තිබුණ අවංක සෙනහස නිසා. ශානක මගේ දිහා බැලුවේ හරිම අහිංසක විදිහට. කොණ්ඩේ ටිකක් වවලා රැවුලත් ලාවට වවලා හිටියට ශානක තාම පොඩි කොල්ලෙක් වගේ කියලයි මට හිතුනේ. පුංචි මම පුංචිට කරදරක් වෙන්නේ නෑ. මම මගේ පාඩුවේ මගේ ඉගෙනීමේ වැඩි ටික කරගන්නම්. ශානක බිම බලාගෙන එහෙම කියෙද්දි මට හිතුනේ මේක හරි අහිංසකයිනේ කියලා. අනේ මේ දරුවෝ අපිට කරදරයක් වෙන්නේ නෑ. ඔයා ඉන්න එක මටත් ලොකු හයියක් පුතේ. මුල් දවස් ටික හරිම සාමකාවීම ගෙවිලා ගියා. ශානක උදේට කැම්පස් යනවා. හවසට ඇවිත් කාමරයට වෙලා පාඩම් කරනවා. මම මගේ පාඩුවේ උයන පිහෙන වැඩ කරගෙන හිටියා. හවසට මම ශානකට තේ එකක් හදලා දෙනවා. ශානක හරිම ආසයි මම හදන කැමවලට. පුංචිගේ අතේ නම් මොකක් හරි මැජික් එකක් තියෙනවා. අම්මා උයනවට වඩා පුංචි උයන ඒවා හරිම රහයි. දවසක් රෑ කැමකන ගමන් ශානක කිව්වා. අනේ මේ බොරු නොකියා ඉන්නවා. අක්කා මට වඩා හොඳට උයනවා. මම හිනා වෙලා කිව්වා. නෑ පුංචි ඇත්තමයි. මට හිතෙන්නේ පුංචි අපේ අම්මා වුණානම් මීට වඩා හොඳයි කියලා. එයා ඒක කිව්වේ හිනා වෙලා වුණාට ඒ ඇස්වල තිබුණු බැල්ම මට එච්චර ඇල්ලුවේ නැහැ. ඒත් මම හිතුවා. පව් අම්මා නැති පාළුවට කියන කතාවෙන්න ඇති කියලා. මම ඒක ගණන් ගත්තේ නැහැ. ඒත් සති දෙක තුනක් යද්දී පොඩි වෙනස්කම් දැනෙන්න ගත්තා. මම කුස්සිය වැඩ කරනකොට ශානක නිතරම් වගේ එතෙන්ට එන්න ගත්තා. පුංචි තනියමද දවසක් මම පොල් ගානකොට ශානක ඇවිත් ඇහුවා. නැතුව ඉතින් වෙන කවුරු ඉන්නද? ශානක ඔයා පාඩම් කරන නැත්ත. පාඩම් කරලා එපා වුණා පුංචි. මම ආවේ පුංචිත් එක්ක කතා කරන. පුංචිට පාලු නැත්ත මෙහෙම තනිය. ශානක මගේ ළඟටම ඇවිත් හිටගත්තා. එයා හිටගෙන්නේ හිටපු විදිහ ටිකක් අමුතුයි කියලා මට හිතනා. එයා මගේ ඇඟ ටිකක් බලබලා වගේ හිටියේ. පාලු නම් තමයි පුතේ. ඇත් ඉතින් අපි මොනවා කරන්නද? මේවා අපේ කරුමනේ. දරුවෙක් හිටියා නම් මෙහෙම වෙන්නේ නැනේ. මම සුසුමක් හෙලලා කිව්වා. ඇයි පුංචි එහෙම කියන්නේ? මම ඉන්නේ. මම පුංචිගේ දරුවා වගේ නැරෙද? ශානක්ක එහෙම අහන ගමන් මගේ කරට අතක් තිබ්බා. ඒක නිකන් සාමාන්‍ය විදිහට කරට අත දානවා වගේ නෙවෙයි. මගේ උරස මිරිකන ගමන් එයා මගේ දිහා බලාගෙන හිටියා. මම එකපාරටම ගැස්සිලා ගියා. මම තක් ගාලා නැගිට්ටා. හරි දැන් පොල් දාලා ඉවරයි. ඔයා යන්න කාමරයට මම තේ එකක් ගෙනත් දෙන්නම්. මම එහෙම කිව්වේ එයාගේ අත අයින් කරන්න ගමන්. ශානක පොඩි හිනාවක් දාගෙන යන්න ගියා. හරි පුංචි ඉක්මනට එන්නකෝ. ඒ සිද්ධියෙන් පස්සේ මගේ හිතේ පොඩි බයක් ඇති වුණා. මේක මේ මොකද කරන්නේ කියලා මට හිතුණා. ඇත් මම හිත හදාගත්තා. නෑ ඌ පොඩි එකානේ මම වැරදි හිටියට හිතනවා ඇති කියලා. තව දවසක් මම මිදුලා ඇතුගත්දී ශානක එළියට ආවා. එදා එයා ෂර්ට් එකක්වත් ඇඳලා හිටියේ නැහැ. මම දැක්කා එයා මගේ දිහා බලාගෙන ඉන්න විදිහ. මම ඇඳගෙන හිටියේ ගෙදරට අදින සාමාන්‍ය සායක් එක්ක හැට්ටයක්. හොළකට මගේ රෙද්ද එහා මෙහා වෙද්දී. එයාගේ ඇස් නතර වුණේ මගේ ඇගේ තැන්වල. මොකද ශානක ටිකක් සැරෙන්න ඇහුවා. මොකුත් නෑ පුංචි. පුංචි ලස්සනයි. මොකක් මට අදහගන්න බැරි වුණා. නෑ මම කිව්වේ පුංචි වයසට ගියත් තාම කෙල්ලෙක් වගේ ලස්සනයි කියලා. ශානක ඒක කිව්වේ මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන මට කෑන්ති ගියා. කට වහගෙන යනවා යන්න ඇතුළට ලැජ්ජ නැද්ද?
පුංචිට ඔහොම කතා කරන්න. ශානක මුකුත් නොකිය ඇතුළට ගියා. එදා ඉඳන් මම ශානක් එක්ක කතා කරන එක ගොඩාක් අඩු කරා. අවශ්‍ය දේ විතරක් කතා කළා. හස්බන්ඩ් ගෙදර එනකන් මම හිටියේ ඇගිලි ගෑන්. ඒත් හස්බන්ඩ් ආවත් මට මේ ගෑන් කියන්න හිතුනේ නැහැ. මොකද එහෙම කිව්වොත් පවුල් ප්‍රශ්න ඇති වෙයි කියලා මම බය වුණා. මේ සිද්ධිය වෙලා සතියක් විතර ගියාට පස්සේ දවසක් මම ලිඩට ගියා නාන්න. අපේ ලින්ද තිහෙන්නේ ගෙටි පස්සේ ටිකක් ඈතට වෙන්න. වටේටම ගස් කොළන් පිරීලා සාමාන්‍යයෙන් මම නාන වෙලාවට එතනට කවුරුත් එන්නේ නැහැ. එදා මම නාන ගමන් හිටියේ සබන ගන්න ඕන නිසා මම දියරෙද්ද පපුව හරියට එනකන් ඇඳගෙන හිටියේ. එක පාටම සද්දයක් ඇහුණා. මම ගැස්සිලා බැලුවා. ශානක ලින්ද ළඟ තියෙන පීරගහ යට හිටගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. ශානක මොකද මෙතන කරන්නේ? මම කලබලෙන් ඇහුවා. මම ඉක්මනට වතුර පාරක ඇඳට දාගෙන ඈඟ වහගත්තා. ඇයි පුංචි ඔච්චරට බය වෙන්නේ? මම නිකන් ආවේ. ශානක යන්න ගිය නැහැ. එයා තව අඩියක් ඉස්සරහට තිබ්බා. ශානක මම කෑ ගහන්න කලින් මෙතනින් ඵලයන්. උඹට මම හොඳින් සල්ලකපු එකයි මගේ වැරද්ද යනවා යන්න මෙතනින්. මම කෑ ගැහුවා. ශානක මගේ දිහා අමුතු හිනාවකින් බලලා ආපහු හැරිලා ගියා. මම එදා හරිම අමාරුවෙන් ඉක්මනට නාගට ගෙට දිව්වා. මම කාමරයට ගිහින් දොර වහගත්තා. මට අඬන්න හිතුණා. තමන්ගෙම අක්කගේ පුතා මෙහෙම හැසිරෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. මම තීරණය කළා මේකේ ඉවසලා හරින්නේ කියලා. ඒත් අක්කට මොකද කියන්නේ? මගේ ඔළුව පුපුරන්න වගේ තිබුණේ. ඔය විදිහට දවස් දෙකක් ගියා. හස්බන්ඩේ ගෙදර එන්න හිටියේ ඊළඟ දවසේ. එදා රෑ මම කාමරයට වෙලා හිටියේ. මම ඇඳගෙන හිටියේ රෑට අඳින නයිටියා. ගොඩක් රසනේ දවසක් නිසා මම ජනේල ඇරලා තිබුණේ. කාමරේ ලයිට් එක නිවලා තිබුණත් එළියේ ලයිට් එළිය නිසා කාමරය ඇතුලේ යාන්තමට පේනවා. මම ඇඳේ හාන්සි වෙලා කල්පනා කරද්දී මට දැනුණා කවුරු හරි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ හැංග. මට කවදාවත් වැරදිලා නැහැ. මම හිමීට ඔලු උස්සලා බැලුවා. කාමරේ දොරෙත් පොඩ්ඩක් ඇහෙත් වෙලා. ඒ අස්සේ මම ඇහෙත් දැක්කා ඇස් දෙකක්. ඕ ඒ චානක දොර අස්සෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා. මම ඈඳගෙන හිටපු නයිටිය හරිම තුනී එකක්. මම හිටපු ඉරියව්වෙන් මගේ ඇගේ හැඩ රූප පෙන්නේ ඇති. මගේ ඇගම හිරි වැටිලා ගියා. ලැජ්ජාවයි බයයි කේන්තියයි ඔක්කොම එකපාරට ආවා. මම එකපාරටම ඇඳෙන් බැස්සා. ශානක මම දැක්කා කියලා දැනගත්ත ගමන් එතනින් අතුරු දහන්න වුණා. මම දුවගෙනින් දොර වේගෙන් වැහුවා. යතුරක් දැම්මා. මගේ හිත වේගයෙන් ගැහෙන්න ගත්තා. තවත් නම් මේක දෑ. මුව මෙහෙ තියාගත්තොත් මට ලොකු විනාශයක් වෙන්නේ. කියලා මත් තීරණය කරා. මට මගේ ආරක්ෂාව වටිනවා. ඒ වගේම මගේ පවුල් ජීවිතය රැකගන්නත් ඕනේ. එදා රෑ මම නින්දට ගියේ නැහැ. මම කල්පනා කරේ අක්කට මේක කියන්නේ කොහොමද කියලා. ඇහැත්ත කිව්වොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නවා. අක්කා විශ්වාස නොකළොත් මගේ නම කැත වෙන්නවා. ඒ නිසා මම තීරණය කළා. බොරුවක් කියලා හරිමෝ මෙහෙන් යවන්න. පහුවදා උදෙන් මම අක්කට කෝල් එකක් ගත්තා. හෙලෝ අක්කේ, ආනංගි කියන්න මොකද උදේමෝ? අක්කා හරිම සතුටින් කතා කරේ. අක්කේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන්න. මම බොරුවට කටහඬ දුප්පර කරගත්තා. ඇයි නංගි? මොකක්ද ප්‍රශ්නේ? චානක මොකක් හරි කරදරයක් කරාද? කරදරයක් නෙවෙයි අක්කේ. මේ ළමයා මෙහෙ ඇවිත් කිසිම පාඩම් වැඩක් කරන්නේ නැහැ. මුළු දවසෙම ෆෝන් එකේ. එක්කෝ නිදි මම කී පාරක් කියන්නද පාඩම් කරන්න කියලා. මට බයයි විභාගේ ළඟයි. මේක මෙහෙ හිටියොත් විභාග ෆේල් වෙයි කියලා. එතකොට අක්කා මටනේ බනින්නේ නංගිගේ ගෙදර නවත්තලා මගේ කොල්ල විභාග ෆේල් කරගත්තා කියලා. මම එක හුස්මට තියාගෙන ගියා. මගේ බොරුව අක්කට හොඳටම වැටහුණා. අනේ ඇත්තද? මම හිතුවේ ඕකා හැදිලා කියලා. ඔහොමනම් හරියන්නේ නෑ. අපරාදෙනේ සල්ලි. මම අදම එන්නම් ඕකව එක්කන් යන්න. මගේ ඇස්මානේ තියාගෙනවත් පාඩම් කරවන්න බැරියා. ඒක තමයි අක්කේ. හොඳම දේ මෙහෙම හිටියොත්
යාළුව එක්ක රස්තියාදු ගහන්නත් පටන් ගනි. ඊට කලින් එක්කන් යන එක හොඳයි. ෆෝන් එක තිබ්බහම මට මාර සැහැල්ලුවක් දැනුනේ. ශානක නැගිටලා එද්දි මම මොහොන අල්ලගෙන හිටියේ. අම්මා කතා කළා අද එනවා කිව්වා ඔයාව එක්කන් යන්න. ශානක ගැස්සිලා ගියා. ඇයි පුංචි මම යන්නේ නෑ. මම මෙහෙ ඉන්නවා. බෑ. මම කිව්වා ඔයා පාඩම් කරන්න නෑ කියලා. අම්මා කිව්වා අදම ඇවිත් ගෙනියනවා කියලා. මම එයාගේ මුහුණවත් බලන්න නැතුව කිව්වා. ශානක මගේ දිහා රවලා බැලුවා. ඌ දැනගත්තා මම ගේමක් ඇහුවා කියලා. ඒත් මුකුත්ම කරන්න බැහැ. දවල් වෙද්දී අත්ත ආවා. අක්ක ශානකට හොන්ඩටම බැන්න. ශානක යන ගමන් මගේ දිහා බැලුවා. ඒ බැල්මේ තිබුණේ කේන්තියක්. මම යනවා පුංචි. හරි පුතේ ගිහින් හොන්ඩට ඉගෙන ගන්න. මම කිව්වා ශානක ගේට්ටුවෙන් එළියට යනකන් මම බලන් හිටියා. මම කළේ බෝරුවක් කියලා. ඒත් ඒ බෝරුව මගේ ආත්ම ගෞරවය මගේ පවුල් ජීවිතයේ දෙකම බේරගත්තා. සමහර වෙලාවට ඇත්ත කියනවට වඩා නිවැරදි බෝරුවක් කියන එක 1000කින් සම්පතයි කියලා මට එදා තේරුණා.